මේ තියෙන මගේ A1 සර්ටිෆිකේට් එක ලකුණු 80ක් තියෙනවා. මේ තියෙන මගේ A2 සර්ටිෆිකේට් එක මේකේ ලකුණු 72ක් තියෙනවා. මේ තියෙන මගේ B1 සර්ටිෆිකේට් එක මේක මන් ටිල්ක් එකේ කරේ මේක පාස්. හලෝ ගුටන් මෝර්ගන් ගොඩ දවසකට පස්සේ වීඩියෝයක් ගේන්න හිතුවා ගිය මාස දෙකේ B1 exam එකේ ඉඳන් ඇත්තටම බිසි වෙලා තිබ්බා ඊට පස්සේ ජොබ් එකට යනවා. ඔහොම තමයි ලයිෆ් එක. ඉතින් මම විතරයි ගෙදර ඉන්නේ. ඩෙනිස් වැඩට ගිහිල්ලා මම අද ප්‍රී මට ක්ලාස් උත් නෑ. ඉතින් මම වීඩියෝ එකක් කරන්න හිතුවා. ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා කොහොමද ජර්මන් භාෂාව ඉගෙන ගත්තේ? ඔයා කොහෙද එක්සෑම් කරේ කොහොමද කින්ද මන්ද ගොඩක් ඒවා අහලා තිබ්බා ටික්ටොක් එකේ. ඉතින් මම අද වීඩියෝ එකෙන් කතා කරන්න හිතුවා ඇයි මම ජර්මන් භාෂාව ඉගෙන ගත්තේ, මම කොහොමද ජර්මන් භාෂාව ඉගෙන ගත්තේ, ඒ වගේම මම පාවිච්චි කරපු රිසෝසස්. ඉතින් කවුරු හරි ජර්මන් භාෂාව ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නවනම් ඉගෙන ගන්න කෙනෙක් ඉන්නවනම් ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ඉල්ලා සිටිනවා. ඉතින් අපි යම් වීඩියෝ එකට ඉතින් මම කතා කරන්නම් ඇයි මම ජර්මන් භාෂාව ඉගෙන ගන්න උනන්දු වුනේ. ඇත්තටම අය O level වලටවත් A level වලටවත් කැම්පස් එකේදීවත් ජර්මන් භාෂාව ස්ටඩි කරලා තිබ්බේ නෑ. ප්‍රධාන හේතුව උනේ ඩෙනිස්. මොකද කැම්පස් කාලේ තමයි මට යාව හම්බුනේ. ඉතින් අපි අවුරුදු 2015 හම්බුනේ. අවුරුදු 9ක් 10ක් වෙනකන් යාළුවෝ වගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකක් තිබ්බා. 2024 තමයි තීරණය කරේ මැරි කරනවා කියලා. ඉතින් එතෙන්දී අර එම්බසියට අපි ඩොකියුමන්ට් සබ්මිට් කරන්න එපා දෙපැත්තෙන්ම. ඉතින් ඒ අතර ඩොකියුමන්ට් ගොඩාක් තියෙනවා. ඒ අතර A1 සර්ටිෆිකේට් එක මගේ පැත්තේ ඒක අනිවාර්යයි. ඒකින්ද මට ජර්මන් භාෂාව ඉගෙන ගන්න ඕන වුණා. අනිවාර්යෙන් කරන්න ඕන. අනිවාර්යෙන් ජර්මන් භාෂා A1 සර්ටිෆිකේට් එක ගොත් එකේ අනිවාර්යෙන් අපි සබ්මිට් කරන්න ඕන. ඉතින් ඒකින්ද තමයි මම ජර්මන් භාෂාව ඉගෙන ගත්තේ. ඊට පස්සේ මම කතා කරන්න හිතුවා මම කොහොමද ජර්මන් ඉගෙන ගත්තේ. ඉන්ටර්නල් කරනවා නම් ගර්ත් එකේ මට මාරු දුරක් තිබ්බා. මොකද මම මාතර කෙළවරේම හිටියේ. මට මතකයි මම කැම්පස් එකේ ඉන්න කාලේ අයියලා කොහේ ඉඳලාද ආවේ කිව්වට පස්සේ කියනවා මොරෝකෝ කියලා කිව්වා. ප්‍රධාන මොරෝකෝ හෝ නෙළුව තමයි මට සමීපම. කිව්වට පස්සේ එයාලා කියනවා උඹලා පැත්තේ නේද හතර ගල් ගහපුන් හිටියේ. ඇත්තටම ඒ දවස්වල මම ඇත්තට 24 නේ ඉස්කෝලේ ජොබ් එක කරේ, ඉස්කෝලේ වැඩ කරේ. ඊට පස්සේ ඉවිනිං ක්ලාසස් කරා. ඊට පස්සේ වීකෙන්ඩ් එකේ ක්ලාසස් කරා. මට ඒ හින්දා ෆ්‍රී ටයිම් එකක් තිබ්බේ නෑ ලොකුවට. EP එකේ දැක්ක ක්ලාසස් කරනවා කියලා ටීචර් කෙනෙක් දාලා තිබ්බා කැලණි කැම්පස් එකේ. මම ඒකට සල්ලි බෑන්ද කොහොම හරි කතා කරලා මාසෙකට පේ කරා. ඊට සිග්නල් නෑ. අඩු ගානේ වොයිස් කෝල් එකක් ගත්තා 3-4 පාර කැඩෙනවා. මම ඉස්කෝලේට එහෙම කෝල් එකක් ගත්තම යාළුවෙක්ට 3-4 පාර කැඩෙනවා. ඉතින් වීඩියෝ කෝල් එකක් ගන්න ගැන හිතා ගන්න පුළුවන් නේ. අඩු ගානේ මට Facebook වත් යන්න බෑ අපේ ගෙදරදී. YouTube එහෙම පාවිච්චි කරන්න බෑ. අපිට එහෙම අවශ්‍ය නම් ඔය කන්දුරට පොඩ්ඩක් යන්න ඕන. ඔහොම තමයි ඉතින් මම සාමාන්‍යයෙන් ඩෙනිස් එක කෝල් එකක් ගනිද්දිත් මෙයාත් එක්ක කතා කරන්නේ සාමාන්‍යයෙන් සතියට එක දවසක්. ඇත්තම කිව්වොත් සතියක එක දවසේ අපි කතා කරමුකෝ. ටයිම් එක වෙනස් වුණා තිබ්බා පැය 5ක් පැය 4ක් විතර. ඊට පස්සේ අපි දෙන්නම බිසිනේ. ඉතින් සෙන්සුරාදීද තමයි කතා කරන්නේ වීඩියෝ කෝල් එකක් ගන්නවා. ඊට අමතරව අපි WhatsApp එකේ ඉතින් මේ ඩේලි මැසේජ් කරනවා. ඉතින් ඕක තමයි ප්‍රශ්නේ උනේ සිග්නල් තිබ්බේ නෑ. ඒ වුණාට ක්ලාස් එකෙන් මට ගෲප් එකට ජොයින් වෙලා තිබ්බ හින්දා PDF නම් සාමාන්‍යයෙන් කරගන්න පුළුවන් වුණා. පොඩි දේවල් ටික කරගන්න දෙයක් නෑ. ඊට පස්සේ මම කල්පනා කරා මම මේක කොහොම හරි කරගන්නත් එපයි. ජර්මනිට යන්නත් එපයි. ඉතින් YouTube එකේ මම මෙහෙම හොයාගත්තා. ඩිනසුත් මට සජෙස්ට් කරා මෙන්න මේ YouTube channel ටික හොඳයි පොඩ්ඩක් ගිහලා බලන්න කියලා. හෝ අද පොඩ්ඩක් සීතලයි මේ දවස්වල ස්ප්‍රින් එක යන්නේ ෆූල් ඉන් එක ඒ වුණාට ඊයේත් හිම වැටුණා. ඉතින් කාලගුණය කියන එක මේ වෙනස් වෙනවා. මේ තියෙනවා මේ නැති වෙනවා. වහිනවා රස්නේ හිම වැටෙනවා. ඔහොම තමයි. පොඩ්ඩක් සීතලයි මං ජනේලේ වහලා ඉන්න පොඩ්ඩක්. ඊට පස්සේ මම හිතුවා ඇත්තටම තනියෙන් මේ ගේම ගහ ගන්නවා කියලා හිතාගෙන මම ඩෙනිස් එක්කත් කතා කරලා අපි YouTube එකේ
මොනවද හොඳ channel YouTube channels කීපයක් හොයාගත්තා. ඒ අතර මම පෙන්නන්නම් මෙන්න මේ ඔය YouTube channels එක තමයි මම recommend කරන්නේ. Judy A.G. Deutsch Schule. මේකේ මෙයා හරි සරල විදිහට හැමදේම explain කරනවා. Hören, lesen, schreiben, sprechen ඔක්කොම ටික තියෙන. ඊට පස්සේ Benjamin Deutsch der Deutsch Lehrer එක සුපිරි. Your German teacher වලට පොඩ්ඩක් සර්ච් කරලා බලන්න. ChatGPT ඔක තමයි ඉතින් ලොකුම දේ. මට මතකයි as an example schreiben part ලියලා මම මේකට අප්ලෝඩ් කරනවා. ඉතින් එයා correct කරලා ලස්සනට දෙනවා grammar ටික එහෙම හදලා. ඉතින් හැම ප්‍රශ්නයකදීම ඉතින් හැම මොන හරි ප්‍රශ්නයක් ආවම අපි මේක use කරන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය ටික තමයි මම use කරේ. කොමාරි හොම වෙලා අපි මැරිකරේ 24 31 ඕගස්ට්. ඉතින් මාස 3ක් වගේ ගියා මට A1 එක කරගන්න. මොකද මම full time නෙමෙයිනේ කරේ. මාර වැඩ ASCII තමයි වැඩේ කරගත්තේ. ඉතින් මම සාමාන්‍යයෙන් දෙයක් කරනවා නම් අනිවාර්යෙන් කරනවා මේ හරියටම කරනවා. මට දෙතුන් පාර කරන්න බෑ. ඒ වගේම සල්ලිත් එපා. අපි එතන external කරද්දී exam pre ගෙවන්න ලොකු වියදමක් ඒකින්ද මම ගොඩක් මහන්සි වුණා. මට මතක හැටියට මම දැන් note down කරගෙන හිටියා. Hören part 20කට වැඩි කරා මම. A1 එක කරද්දී 25ක් 30ක් විතර කරා. ඊට පස්සේ lesen ඒ වගේ 20 ගානක් ටාගට් කරලා තිබ්බා. lesen, schreiben, sprechen part එකේදී පොඩි ගැටලුවක් වුණා. දැන් මට කතා කරන්න කෙනෙක් නැහැනේ. මෙයා ජර්මන් වුණාට අපිට කතා කරන්න ටයිම් එකකුත් නැහැ, සිග්නල් උත් නැහැ. ඊට පස්සේ මම තනියම ගේම් ගහගත්තා. කොහොමද කිව්වේ මේ මම ප්‍රශ්න අහලා මම උත්තරේ දෙනවා. මම ප්‍රශ්න අහලා මම උත්තරේ දෙනවා. ඔන්න තමයි ඉතින් ස්පෙෂල් පාර්ට් එකක් ගොඩ දාගත්තා. මම ඔයාලට මගේ A1 සර්ටිෆිකේට් එක පෙන්නන්නම්. මාර සතුටුයි. ලකුණු 80ක් තියෙනවා. Hören එකට 25න් 18.26ක් තියෙනවා. lesen එකට 21.58ක් තියෙනවා. ඊට පස්සේ schreiben එකට 14.94යි. ස්පෙෂල් පාර්ට් එකට තියෙනවා 24. කොහොමද 25 ස්පෙෂල් පාර්ට් එකට මම මේක තනියම කරේ. ඉතින් මාරු සතුටුයි. මම ඇත්තටම සතුටු වුණා. මම මේක A1 එක කරලා කොහමද අපි සති 3-4ක් ඉන්න ඕනේ රිසල්ට් එනකම්. මට exam එක ලියපු දවසේම තේරුණා exam එක ගොඩ කියලා. මම ඩෙනිස්ටත් ඒ වෙලෙම කතා කරලා කිව්වා මට මේක ෂුවර් මේක පාස් වෙනවා අනිවාර්යෙන් කියලා. ඊට පස්සේ A1 එක පාස් වුණානේ. මට මාර සතුටුයි. ඊට පස්සේ මම කල්පනා කරා අඩෝ මට ඩර්මන් පුළුවන් මේක හරි ලේසින් ලකුණු 100න්නේ මෙතන මම 80ක් අරන් තියෙන්නේ. මම හිතුවා එහෙනම් A2 එකක් කරලම ගියා නම් හරි නේද කියලා. මට වීසා වැදුනේ පෙබරවාරි 28 2025. ඉතින් මාස 3ක් වගේ තව තිබ්බ මට කාලයක් මම A2 එකක් කරා. අර විදිහටම තමයි කරේ. මම තනියම කරේ. ඊට පස්සේ මම ප්‍රී ටයිම් එක පොඩ්ඩක් වැඩි වුණා. මොකද මම ක්ලාසස් නතර කරා. ඊට පස්සේ අපේ ඉස්කෝලේට ඉතින් සිග්නල් තිබ්බ මම වැඩ කරපු ඉස්කෝලේට. ඉතින් අවශ්‍ය කරන ඒවා ඩොකියුමන්ට් ඩවුන්ලෝඩ් කරගෙන නේ. ඊට පස්සේ print out අරගෙන වැඩි ගොඩ දාගත්තා. ඒක පාස් වුණ සතුටත් එක්කම ඒ පිම්මෙන් මම A2 එකක් කරා. මම පෙන්නනවා ඔයාලට මගේ A2 සර්ටිෆිකේට් එක. ඒක නම් ලකුණු 72යි තියෙන්නේ. ඒ වුණාට මම පාස්. මේ තියෙන මගේ A2 සර්ටිෆිකේට් එක. දැන් මේකත් ඒ විදිහටම තමයි කරේ. අර මම පාවිච්චි කරපු YouTube channel ටික තමයි මම use කරේ දිගටම. මම ඒ පොඩි වෙනසයි තියෙන්නේ. A2 එකේදී පොඩි වෙනසයි තියෙන්නේ. ලොකු වෙනසක් නැහැ. grammar පොඩ්ඩක් එකතු වෙනවා. ඊට පස්සේ අපිට වචන සෙට් එකක් එනවා ගොඩක්. අපිට කතා කරන්න එපා. අර lesson part එකේදී ගොඩාක් වචන අමාරු සෙට් එකක්. ඉතින් මගේ අර O level කාලේ ඉඳලා අර පුරුද්දක් තියෙනවා. වචන ලියන වෙනම පොතක් තියෙනවා. වචන විතරක් නෙමෙයි. මේකෙදි මම වාක්‍ය වගේ පොඩි වාක්‍ය කැලි තමයි ලියන්නේ. එහෙම ලියලා ඉතින් වචන සෙට් එක හදාගත්තා. කොහොම හරි මම A1 එකයි A2 එකයි දෙකම ලස්සනට කරගත්තා ඉන්න කලින්. ඊට පස්සේ ජර්මනියට ඇවිල්ලා තමයි මම B1 එක කරේ ගිය මාසේ. එක ගැන මම වෙනම වීඩියෝ එකක් කරන්න. මොකද මම ඒක ටෙල්ක් එකේ කරේ. ඊට පස්සේ ලේබන් ඉන් ඩොයිච්ලන්ඩ් ඔය එක්සෑම් දෙක
කොච්චර වැදගත් වෙනවද කියලා ජර්මනි ඉන්න කෙනෙක් දන්නවනේ. ඉතින් ඒ දෙක ගැන මම වෙනම වීඩියෝයක් කරනවා. ඉතින් මට කියන්න තියෙන්නේ ජර්මන් භාෂාව තනියම ගොඩ දාගන්න පුළුවන්. විශේෂයෙන් කාටරි ස්පවුස් වීසා. ස්පවුස් වීසා ගන්න ඕන නම් දැන් මම ආවේ ස්පවුස් වීසා නෙන්නේ. මට එතකොට අනිවාර්යෙන් A1 එක ඕන. ඉතින් ස්පවුස් වීසා එකට A1 සර්ටිෆිකේට් එක ගොඩ දාගන්න ඕන නම් තනියම කරගන්න පුළුවන්. අර මම කියපු විදිහට අපි සාමාන්‍යයෙන් අපි දෙයක් කරනවා නම් ඒකට අපි ඇත්තටම කැමැත්තක් තියෙනවා, ආසාවක් තියෙනවා, උනන්දු වෙනවා නේ. නිකම්ම දෙයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් මට ඒ ආසාව උපරිමම තිබ්බමකෝ ජර්මනිට එනවා කියන එකනේ. ලොකු හීනයක් නේ. ඉතින් ඒකින්ද මම ඒ වෙනුවෙන් ගොඩක් කැප වුණානේ, මහන්සි වුණානේ. අපේ කාලය, සල්ලි හැමදේම කැප කරා. කවුරු හරි හිතනවා නම් තනියෙන් කරගන්න පුළුවන් කියලා පුළුවන්. මම කරා තනියෙන්. ඒකයි මම කියන්නේ. ඉතින් සමහරු කියයි බෑ කරන්න බෑ. මට මතකයි මම A1 එක කරද්දි එක්සෑම් එක දවසේ මට අය කෙනෙක් මීට් වුණා. එතින්දී ගෝත ඉන්ස්ටිටියුට් එකේදී ඒ ඩයල් එක පස්වෙනි පාර A1 එක කරන්න ඇවිල්ලා හිටියේ. ඉතින් මෙයා මට කියනවා එක්සෑම් එකට කලින් මල්ලියෝක අමාරුයි කරගන්න දෙන්නේ ගිය පාර මං කරද්දි ලකුණු දෙකක් මදි වුණා. මට නෑ පා වෙලා තියෙන්නේ. මෙහෙම බයිලා ගැහුවා. එනකොට මම එක්සෑම් එක ලිව්වට පස්සේ මම මේ බොරු නේද කියන්නේ මේ කියන තරම් යකා කලු නෑ. සමහර මිනිස්සු එහෙමයි. සමහර මිනිස්සු හිතනවා කරන්න බෑ, ඔක හරි අමාරුයි. නෑ එච්චර එහෙම නෑ. අපි එහෙම තමයි. ඉතින් කිසි දෙයක් කරන්න නැති උන්ට එහෙම තමයි. අපි මහන්සි වෙන්න ඕන. අපි වෙනුවෙන් කැප වෙන්න ඕන. ඉතින් මම හිතන්නේ කවුරු හරි තනියෙන් ජර්මනි ස්ටඩි කරන්න ඉන්නවනම් පුළුවන්. එනකොට මම උපදෙසක් දෙනවා. මම දැන් B1 කරානේ. අපිට සමහර බේසික් දේවල් මග ඇරෙන තනියෙන් කරද්දි. ඉතින් අපිට හොඳ ගයිඩ් කෙනෙක් ඉන්නවා නම් කිසි ගැටලුවක් නැහැ. මං කියන්නේ කරන්න බෑ කියලා නෙමෙයි. සමහර බේසික් දේවල් මේ පස්සේ මට අහුනේ B1 එක කරද්දි. ග්‍රෑමර් ඩීඩස් කියයි අයින කියයි ලොකු අමාරු දේවල් නෙනේ. ඉංග්‍රීසි වගේ සරල නෑනේ. තව ඉංග්ලිෂ් ලැන්ග්වේජ් එක යම් තාක් දුරකට තියෙනවා නම් සමහර විට ඒකත් ඇඩ්වාන්ටේජ් එක පොටයිල. ඉතින් ට්‍රාන්ස්ලේට් කරද්දී සිංහලට ට්‍රාන්ස්ලේට් කරන්න එපා, ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරන්න. ඒක හරි ලේසි, තේරුම් ගන්නත් ලේසි. සමහර සිංහල වචන එනවා සිංහලට ට්‍රාන්ස්ලේට් කරාට පස්සේ ඒකත් ට්‍රාන්ස්ලේට් කරන්න නේ. එහෙම නෙවෙයි. ඉංග්‍රීසි පොඩ්ඩක් මම කියන්නේ ඉංග්‍රීසි දෙනුම අවශ්‍යම නෑ. පොඩ්ඩක් හරි තියෙනවා නම් හරි ලේසි. zum Beispiel Garten. Garten කියන්නේ garden එකට. අර පොඩි වෙනස්කම් තියෙනවා. මම තමයි. ඉතින් මම අද B1 එක ගැන කතා කරන්නේ නැහැ කියලා මම කිව්වනේ නේ. ඒක B1 සර්ටිෆිකේට් එකයි Leben in Deutschland එක්සෑම් එකයි ගැන මම වෙනම වීඩියෝ එකක් ගේන්නම්. ඉතින් කාට හරි වීඩියෝ එක වැදගත් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. එහෙනම් අදට යනවා. bis bald. Ciao.